හිතනවා මෙතන ඉන්න හැම කෙනාම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. ඒ දන්න අයත් ඇති. ඒ නිසා අපි හඳුනා ගැනීමක් කරත් හොඳයි කියලා මම හිතනවා. අනිවාර්යයි. දැන් ලිංගිකමය වශයෙන් පවතින විෂමතාවය අභිබවා ගිහිල්ලා සමාජ සංස්කෘතික වටිනාකමක් ගොඩනැගීම තමයි ස්ත්‍රී පුරුෂ සමාජවාදය කියලා කියන්නේ. ඒ කියන්නේ ලිංගිකමය වශයෙන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක අපිට වෙන් කරගන්න පුළුවන් නේ. ඒ ජීව විද්‍යාත්මකව තියෙන තත්වයට වැඩිය සමාජීය සංස්කෘතිකමය වශයෙන් යම් යම් තත්ත්වයන් ආරෝපණය කිරීමක් කරලා තියෙනවා. ඒක තුල කාන්තාව තීරණයටපත් වෙනවා සාධාරණයක් වෙනවා කියන අදහස් තමයි තියෙන්නේ. හරි. මම ස්තුතියි. මේ පැහැදිලි. මම හිතනවා අනෝමවිෂ්ඨ කියන්න පුළුවන් ඇති අනෝමවිෂ්ඨ සමාජවාදය ගැන ගොඩක් තියෙනවා ඒක කතා කරන්නේ අපිට කතා තියෙනවා ඒක තනි වචනෙන් ප්‍රතිදින මම දරන මතේ නම් වෙන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙනකොට ඒක තනි වචනයකට ගන්න අනේක දැන් පොතේ මින්දර මෙනවා නේද දැන් කුසේ මගේ කුසේ ඉදිම තීරණය කරනවා මේ රෝස පාටින් දැල්ම මහන්නේ නිල් පාටින් දැල්ම මහන්නේ. හරි මම මේකේ අදහසමයි. ඔව් මට කියන්න දෙයක් නැහැ තුනේ තේරුම් කිව්වා. අපිට යම් කිසිතැනක වරදිනවා කියන්නේ අපි ඒ තියෙන නීති රාමුවත් එක්ක මේ තියෙන තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට ගිහින් නැහැ කියන එක. ඒත් අපි මේ දුවන මේ සයිබර් අවකාශයේ අපිත් සැරිසරනවා නම් අපි අර දේවලුත් වර්ධනය කරගෙන යා යුතුව තියෙනවා.